මේ ඉන්නේ සදුනුයි රෝෂි. මේ දෙන්න හරිම හොඳ යාළුවෝ දෙන්නෙක්. හැම වෙලෙම හොඳට සෙල්ලම් කරනවා. ඔයාලා වගේමයි. මේ ඉන්නේ රෝෂිගේ පුළුම් බෝලේ. සඳුනුයි පුළුම් බෝලේ සෙල්ලම් කරමින් ඉන්නකොට එක පාරටම පුළුම් බෝලේ ආසට ඇතිලා ගියා. යාළුවෝ දෙන්න පුළුම් බෝලේ හොයන්න වහලට නැග්ගා. ඉනිමගක් තියලා. වහලේ උඩ ඉද්දී සඳුන් ලොකු බැලුණයක් දැක්කා එයාලා පැත්තට එනවා. ඉතින් මේ දෙන්න බැලුනේ නැගලා පුළුම් බෝලේ හොයන්න පිටත් වුණා. පුළුම් බෝලේ වලාකුළු අතර යාළුවෝ දෙන්න ඒ කිය සිතමින් සෙල්ලම් කර හිටියා. එයාලා ගමන ආරම්භ කරා. අනේ සුලි සුළඟක් නිසා එයාලගේ බැලුනිය නැති වුණා. ඒ වුණාට සුරංගනාවියෝ එයාලව බේරගත්තා. මේක පුදුමයි. අපි වේගෙන් යනවා. දිව්‍ය ලෝකයක් වගේ වලාකුළු අතරට මේ යාළුවෝ දෙන්න ආවා. අනේ මේ සුරංගනා බබාලා කියවින් රෝෂි සතුටින් hina වෙවි පුදුම වුණා. පුළුම්බලේ හරිම සතුටින් කෑ ගහගෙන මේ යාළුවෝ දෙන්න ළඟට දුවගෙන ආවා. ඔක්කොම සතුටින් සෙල්ලම් කරා. වලාකුළු අතර. ඉතින් යාළුවනේ සුරංගනා බලයෙන් ඔක්කොම ටික ආපහු පරිස්සමින් ගෙදර ගියා.